Hello guys, good morning හැමෝටම. මගේ නම ඉමාෂි. මම 3rd year medical student කෙනෙක් Eastern University එකේ. ඉතින් මේ තියෙන අපේ faculty එක. එනද වගේම ඉතින් අදත් එන්න මාත් එක්ක clinicals යන්න. ඉතින් 3rd year එකේ ඉඳලා තමයි අපි මේ clinicals යන්න පටන් ගන්නෙ. first year එකේ second year එකේ අපිට තියෙන lectures and practicals විතරයි. ඉතින් 3rd year එකේ ඉඳලා තමයි මේ clinicals පටන් ගන්නෙ. කියන්නේ අපි උදේට hospital යන්න ඕනේ. ඊට පස්සේ හවස තමයි lectures තියෙන්නේ. දවස්වල අපේ තියෙන appointment එක තමයි oral and facial surgery. ඒ කියන්නේ මුඛ හා මුහුණ සම්බන්ධ ශල්‍ය අංශය. ඉතින් අපි උදේ 8:00 වෙද්දි වගේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඕනේ. මුල්ම දවස් ටිකේ අපිට බලන්න තිබ්බේ එක එක procedures කරන ඒවා. ඉතින් මේකෙදී oral cancers, ඒ කියන්නේ මුඛ පිළිකා, එතකොට accident එකකදී මුහුණට මොකක් හරි injury එකක් වුණා නම් ඒකට treatments කරන්නෙත් මෙතනදී. ඉතින් තවත් දවසක අපිට මේකේ surgery එකක් බලන්න යන්න පුළුවන් වුණා. ඉතින් surgery එකට යන්න කලින් අපි scrubs වලට change වෙලා තමයි ඇතියට එක ඇතුළට යන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ තියෙන theatre එකේ ඇතුළේ තියෙන දේවල්, surgical gloves, එතකොට තව instruments, එක බෙහෙත්. එතකොට මේ තියෙන්නේ monitor එක. එකෙන් අපේ blood pressure එක, oxygen saturation එක වගේ ගොඩක් දේවල් පෙන්නනවා. ඉතින් මේ ඉන්නේ මම. මේ තියෙන surgery එකේදී use කරපු instruments. ඉතින් surgery එකේ videos නම් අපිට ගන්න දෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ theatre එක ඇතුලේ තියෙන emergency drugs, cannula, IV sets ඒ වගේ ගොඩක් instruments මෙතන තියෙනවා. මේ ඉන්නේ මමයි මගේ යාළුවා ටික. ඉතින් surgery එකෙන් පස්සේ අපි ආයෙත් clinic එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ appointment එක අපිට තිබ්බේ සතියයි. ඊට පස්සේ අපිට වයිවා එකක් තිබ්බා. ඉතින් ඒ විදිහට හැම appointment එකක්ම අවසානයේ එක්ක පොඩි වයිවා එකක් නැත්නම් OSPE එකක් තියෙනවා. ඉතින් හැමදාම වගේ clinicals ඉවර වෙලා ආයෙත් හවසට අපි lectures එනවා. lectures පටන් ගන්න 1:00ට හවස 4:00 වෙනකන් තියෙනවා. මේ තියෙන්නේ අපේ කැන්ටින් එක. මෙතනදී තමයි අපි lunch ගන්නේ. මුල් දවස් ටිකේ අපේ අනිත් groups වලට presentation කරන්න තිබ්බා. කලින් week එකේ presentation එක කරේ අපේ group එක. ඉතින් ඒ vlog එකක් බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. ඊළඟ දවසේ අපිට තිබ්බේ lab එකේ තමයි lecture එක. ඉතින් lab එක තියෙන්නේ 3rd floor එකේ. එතනින්නම් බලද්දි තියෙන view එක තමයි මේ. ඉතින් අපේ faculty එක ගාවම තමයි අපේ hostel එකක් තියෙන්නේ. ඔය ඈතින් පේන්නේ අපේ hostel එක. මේ තියෙන්නේ අපේ IT lab එක. ඊට පස්සේ දවස් ටිකේ තිබ්බේ lectures. ඉතින් ඔය විදිහට තමයි හැම දවසක්ම වගේ තියෙන්නේ. theatre clinicals යනවා, ආයෙ හවසට lectures, group works, presentation වගේ දේවල් තමයි තියෙන්නේ. එහෙනම් guys අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එතකන් channel එක subscribe කරලා තියාගන්න.
මේ වගේ තවත් වීඩියෝස් වලට කැමති නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. බයි බයි.